මෙම දහම එදා ඉඳලම ලංකාවේ තිබ්බා. කිත්පුරා එවැනි සිවාසයේදී ලෞතර බුදුන් වහන්සේ දේශනා කර මේ නව දහම මහ ජනතාව විසින් අභිධර්මයේ කියලා කියන්න පටන් ගත්තා. නමුත් අභිධර්මයේ කියන එක මහ ජනතාව අර්ථාන්විත කරේ මොකද්ද? මේ ගැඹුරු ධර්මය කියලා නේ. අභි කියලා කියන්නේ මේ නව කියන එක. ධර්මය කියන්නේ මේ ඕනෑම භෞතික හෝ අභෞතික වේවා. භෞතිකයි කියලා කියන්නේ පැවැත්මක් තිබෙන දේවල්. කියන්නේ ස්වභාවික දේවල්. මිනිසා හා ගස්කොළ සතා සීපාවා හා වර්ධනය වෙන ශිලාවේ ඉඳලම හැම දෙයක්ම අයිති වෙන්නේ භෞතික පැත්තට. අභෞතික කියලා කියන්නේ අජීවී පැත්තක්. ඒ කියන්නේ එහි තිබ්බත් නිකන් ක්‍රියාන්විත භාවයක් නැහැ. අන්න ඒකයි මේ කියන්නේ. ඒක නිසා බුදුන් වහන්සේ මේ මනවෙන් අවබෝධ කරගත්ත රජතුමා. අද මේ වෙනකොට මෙම දහම ලෝකේ පුරා විවිධ විදිහට ගිහිල්ලා තියෙනවා. හැබැයි පොදු දෙයක් යනවා මෙයාලා බුදුන් වැඳීම, ඉතිපිසෝ භගවා අරහං ඒ ටික විතරයි යන්නේ. දැන් වෙන මුකුත් යන්නේ නැහැ ඇත්තටම. තව දෙයක් යනවා මේ භාවනාව කියලා. ඒකත් එක එක්කෙනා කරන ඒ මම පරීක්ෂණ කරාට පස්සේ විවිධයි. විෂමයි. මොකද ඒකට හේතුව? හේතුව තමයි මේ විවිධ වූ විෂම වූ අය කියලා කියන්නේ සමාජය තුළ විවිධ විෂමයි. මෙයාලට මේ දැනුමත් එහෙමනේ. ඒක නිසා ඒක එකට යනකොට එයාලා ඒ කාලේ ඉඳලම අදහපු දේවල් තියෙනවානේ. අදහපු ආගම් තියෙනවානේ. දැන් බුද්ධහම කියලා නව දහමක්. ඔය ඔක අවබෝධ කරගන්න පුළුවන් නේ බුද්ධියෙන් අගතන්පත් වෙච්ච අයට. බුද්ධියෙන් අගතන්පත් වෙච්ච අනිත් අය ඕක සාමාන්‍ය විදිහට තමයි ගත කරන්නේ. සාමාන්‍යයෙන් ඒ කට්ටිය ප්‍රවේණිගත ඒ දේවල් අතීත මිනිසා විසින් ඒ પરම්පරාවල් වල අය ඇදහුවොත් යම් කිසි ආගමක් ඒ ආගමට සහසම්බන්ධතා කියනවා. ඒ කියන්නේ බුදුදහම හරහා ක්‍රියාත්මක කරන ඒ කාලේ ඒ කට්ටිය අදහපු ආගම් දේවල්. මම දැන් සරලව පැහැදිලි කරන්නම් මොනවද මේ සාංගික ක්‍රමය. අපි උතනම ගමුකෝ. කවුද මේ සාංගික ක්‍රමය ලෝකයේ දේශනා කරේ? බුදුරජාන් වහන්සේද? නෑ. එහෙනම් කවුද? නිගණ්ණාද පුත්තුතුමා. නිගණ්ණාද පුත්තුතුමා තමයි ලෝකෙට ඉස්සලම සාංගික ක්‍රමය දේශනා කරේ. දාන දීම, පාංශුකුල දීම. ඔය වගේ මිනිස්යාගේ ඒ කාලේ ඉඳලම තිබ්බනේ. මිනිස්සෙක් නැතුණාට පස්සේ දාන දෙනවා. ඒක අදටත් ඔය හින්දුන් කරනවනේ. ඉන්දියාවේ ජනතාව ඔක් කරනවා. මං හිතන්නේ ඔක ක්‍රිස්තියානි ආගමෙත් වෙනවා, ඉස්ලාම් ආගමෙත් වෙනවා. ඉස්ලාම් ආගමේ ඔය දාන දීම බොහොම ප්‍රකටවම වෙන දෙයක්. ඉස්ලාම් දහමේ ඔය කෙනෙක් නැතුණාට පස්සේ ආය දන් දෙනකොට දෙනවා මොකුත් නැ ගේදොර ඉඩකඩම් හිටන් දෙනවා. ඒ පුද්ගලයා පාවිච්චි කරපු බඩු භාණ්ඩ ආදී හිටන් දෙනවා. දැන් ওই මිසරේ ඔයාලා ගිහිල්ලා නැතුව ඇති මේ ඒ කියන්නේ ওই මිසරේ කෙනෙක් නැතුණාට පස්සේ එයාගේ බඩු භාණ්ඩ ඔක්කොම ගිහිල්ලා අර එයාලට වෙන් වෙච්ච මේ කුටි තියෙනවා. ඒ කුටි වල ගිහිල්ලා තැම්පත් කරනවා. ඒක තියාගන්න. ඔක ඉස්ලාම් දහමක් තුල තියෙනවා. ඉස්ලාම් දහම හිතන මිසර දහමක්. මිසරේ කට්ටිය තමයි ඉස්ලාම් දහමක් අදහන්නේ. ඊට පස්සේ දැන් ඔය තෙල් හම්බුන් පස්සේ ඔය කට්ටිය කෙලිම වැලි කතර වලට ආව. නැත්තම් ඔක හිරොත් රජුගේ පාලනේ තිබ්බේ. මේ ලංකාව මේ පාලනේ මගේ පාලනේ තිබ්බ රටවල් ඕවා. දැන් ඔය රටවල් කරන. ඒ කියන්නේ රජවරු නෙමෙයි. රජවරු වශයෙන් හිටියට ඒ කට්ටිය ඇවිල්ලා මං හොයලා බලනකොට ඇත්තම රජවරු නෙමෙයි ආණ්ඩුකාරවරු. ඉතින් නමුත් මහ ජනතාවේ කට්ටිය පිළි අරගෙන තියෙනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඉතින් ඒකට. මේක නියම රාජ්‍යරු තමයි මම. නියම හේරොත් කියලා කියන්නේ පෘථිවි ආරම්භය සමගන නියම රාජකීය. රාජකීය කියලා කියන්නේ ඒක. මම මුත් හේරොත් රජ පෙළපත්. නියම රාජකීය. ඉතින් ඒක නිසා වර්තමාන මහරජතුමා වශයෙන් බුදුන් වහන්සේ කියලා ඥාති මහරජතුමා වශයෙන් ඉතින් මම ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලන්නේ මේ දැන් ඉල්ලන්නේ මේ දහම ආරක්ෂා කර ගැනීමට පුළුවන් බුද්ධිමතුන්ට පමණයි. මොනවද කිස්තුපුරා වෙන සිවාසයේද ලෞතර බුදුන් වහන්සේ විසින් හොයාගත්තේ? කර්මය, පුනර්භවය, චිත්තචෛතසික, රූප, නිබ්බාන. කර්මය, පුනර්භවය, චිත්තචෛතසික, රූප, නිබ්බාන. මේ සියල්ලක් ඇති උචන පටිච්චසමුපාදයේ ගොඩනැගෙන. චතුරාර්ය සත්‍ය. මේ
දේවල් විතර උතින් එහාට උන්වහන්සේ දේශනා කරේ නැහැ. නමුත් උතින් එහාට යම් කිසි දෙයක් දේශනා කරලා තියෙනවා. ඒ ආනන්ද හාමුදුරුවෝ දන්නේ නැහැ. ඉතින් ඒක මම දන්නේ ආනන්ද හාමුදුරුවන්ට කියපු දේ ආනන්ද නන්ද රාහුල කියන මේ භික්ෂුන් වහන්සේලාට කියපු දේවල් තමයි මයි ළඟ තියෙන්නේ. එහෙම නැතුව මේ අරයට මෙයාට මෙයාගෙන් අරයට අරයාගෙන් මෙයාට කියපුවා මගේ ළඟ නැහැ. කිතුපර 6 වෙනි සියවසේදී ආනන්ද නන්ද රාහුල කියන මේ මගේ මීමුත්තුරන් වහන්සේලාට දේශනා කරපු ධර්ම තමයි මේ වත්මන් මහරජතුමා වශයෙන් මේ බුදුරජාන් වහන්සේගේ මිලේ මුණුබුරු මහරජතුමා වශයෙන් මගේ ළඟ නැහැ. ඉතින් මගේ ළඟ ධර්මයක් තියෙනවා කිව්වොත් ඒක බොරු කතන්දරයන්නේ. එහෙමනේ ඔය ඒ දීලා තියෙන අදාළ මාර්ථකාරය මම මේ ගැන පුරුල් පරීක්ෂණ පවත්වලා තියෙනවා. මොකද නීතියත් එක්ක යද්දි අද මම කතා කරනවා මේ නීතිය ගැන කතා කරන්න කියලා හිරට යන්න වෙයි දන්නේ නැහැ. මොකද මේ මිනිස්සුන්ගේ අදහස් නීති නෙමෙයි කියලා මම දැන් ඔප්පු කරනවා. මම දැන් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චාල්ස් රජතුමාටත් ඒ වගේම ඉදිරි ලෙනෝ කුමරිගේ තාත්තා පිලිප් රජුරවන්ටත් ඒ වගේම ලෝකයේ සිටින සියලුම රජවරුන්ටත් තායිලන්තය ඇතුළු ජපානයේ සියලුම රජවරුන්ට මම මේ සම්බන්ධ දැනුම් දීලා තියෙනවා. මෙන්න මෙහෙම සිදුවීමක් වෙනවා. අපි මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු කළා. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ පවුලේ කෙනෙක්. එක එක්කෙනාට මේ අවිල්ල මේ හේවා මෙයා කරගත්තට ඒ ඔයාලා බලහත්කාරයෙන් නැවිදිලා බුදුහාමුදුරු මෙයා කරගෙන තියෙන්නේ. එහෙම නැතු මේ සද්ධාාවක් භක්තියක් ওই දේවල් නෙමෙයිනේ. බුරු කතන්දර කතා කරන්න ඕනේ නැහැ නේ. මම ඒක හොඳට හෙව්වනේ. නිකන් බොරුවට නිකන් මේ වැඩ කරනවා මිසක් ඔයාලා ළඟ නැහැ මේ දේවල්. මම හොඳට හෙව්වා. ඔයාලා ගත්තොත් එimhe හලාහල විස ධර්මුම විස තියෙන්නේ. ඒක නිසා නීතිය කියන එක මේ හේරෝස් රජුගේ අතේ තිබ්බ දෙයක්. මේ හේරෝස් රජුගේ අතේ තිබ්බ නීතිය අදටත් මේ නීතිය කියන එක තියෙනවා. ඒක නිසා කරුණාකරලා ඔය තම තමන්ගේ හිතට එන අදහස් නීතිය කියලා කියන්නේ මම දැන් ඔප්පු කරනවා. දැන් නීතිය කියන පාඩම මම ඊළඟට උගන්වන්නදී ඔප්පු කරනවා. ඒ මේ අනවශ්‍ය දේවල් වලට යන්න ලැහත් වෙන්න එපා. මේ ලොකු අනතුරුවක් වීමක්. ඔයාලට ඕන කරන විදිහට මිනිස්සුන්ගේ ඡන්දේ ගත්ත පළියට මේ ඔයාලගේ අදහස් නීති කරන්න එපා. මොකද නීති කියන වචනේ ඇවිල්ලා ස්වභාවික වචනයක්. අම්මා නම් අම්මා, තාත්තා නම් තාත්තා. යනවා නම් යනවා, එනවා නම් එනවා. ඒ වගේ තමයි නීතිය කියන වචනේ තේරුමක් තියෙනවා. මම දිගින් දිගටම අහනවා ඔක නීතිය කියන්නේ මම එකක් වචනේ නීතිය කියන්නේ සංස්කෘත භාෂාවට අයිති වචනයක්. සංස්කෘත භාෂාව කියලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රිය භාෂාව. බුදුරජාණන් වහන්සේ මව් භාෂාව තමයි රෂියන් භාෂාව. බුදුරජාණන් වහන්සේ කිතුපුර 6 වෙනි සියවසේදී විවාහ වුණේ ජර්මනියේ යසෝදරා දේවිත් එක්ක. ඒ කියන්නේ මියලු නුවර විශාලා මහනුවර රුසියාව. ඒක නිසා මේ වරද්දන්න විතරක් ලැහැත් වෙන්න එපා. දන්නත් දේවල් වලට තම තමන්ට ආපු ආගම් අදහා ගන්න. මෙතනට ඇවිල්ලා අපි බෞද්ධයෝ කියලාගෙන ඇවිල්ලා මේවා විකෘති කරන්න ලැහැත් වෙන්න එපා. මගේ දේපල හේ පැත්තකින් එක පැත්තකින් මංකොල්ල කාලා තියෙනවා. බෞද්ධයෝ කියලාගෙන බෞද්ධයෝ මංකොල්ල කන මිනිස්සු නෙමෙයි. බෞද්ධයෝ කියලා බොහොම සත්‍යාරියෙන් ජීවත් වෙන මිනිස්සු. උතුම් මිනිස්සු. අන්න හරි. උතුම්. බුද්ධිමත් මිනිස්සු. නීතිය කියන වචනේ දැන් මම තේරුම තමයි කියන්නේ. මම ওই සම්බන්ධයෙන් සියලුම රජවරුන්ට දැනුම් දීමක් කරලා තියෙනවා. විශේෂ වශයෙන් මෙන්න මෙහෙම වගේ දේශන කරගෙන යනවා. සමහරක් විට මාව බැරි වෙලාවත් මේ මුන් මාව හිරියට එහෙම ගත්තොත් ගත යුතු පියවර මොකක්ද කියලා ගන්න ඕන පියවර සදහතනිකම ගන්න. නැවත මෙවැනි වැරදි වැඩ නොකරන්න ගන්නවා ඒ තීන්දුව. අපි සමහරක් විටක අපි ජීවිතාන්ත දක්වාම හිරේ ඉන්නත් ඉඩ දිනවා. ඒකත් අපිට ප්‍රශ්නයක්වත් නැහැ. මොකද අපිට ඕන කරන දේ කරලානේ තියෙන්නේ. අපට ඕන කරන දේ අපි කරනවා අනිවාර්යයෙන්. මේක කරන්න දෙන්නේ නැහැ මෙයා. මේ දූපත තුල නීතිය කියන වචන තේරුම දන්නේ නැතු නීතියක් ගැන අධ්‍යයනය කරන්න කතා කරන්න එපා. නීතිය කියන වචනේ තම තමන්ගේ අදහස් ගැන කතා කරන්න. අද පොයේ දවසේ ගැන මම මේ කතා කරන්නේ. තම තමන්ගේ අදහස්. අනිත් එක තව එකක් ඔයාලා කියනවා. නීති හදන්න පුළුවන්ලු, නීති ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්ලු, නීති මේවා කරන්න පුළුවන්. ඔයාලා කොහොමද කරන්නේ නීති කවුද ඔයාලා? මහජනයාගේ ඡන්දෙක් ගත්ත පළියට මහජනයාගෙන් මේ ගිහිල්ලා තුන්තාන්දයක් කරන රත කතරයක් ගහප්පලට ඔයාලා හිතුවද මේ නීති ප්‍රතිසංස්කරණ පිස්සෙද්ද? ඔලු හොඳ මදිද? ප්‍රතිසංස්කරණය කරනවා කියලා ඔයාලා මොකද්ද කරන්නේ? කරන්නේ ඔයාලා මොකද්ද දන්නවද? ඔයාලා කරන්නේ ඔයාලගේ අදහස් ගෙනල්ලා මෙතනට වෙලා ලිඛිත අනිත් එක නීතිය ලිඛිතව ලියන්න බෑ. නීතියක් කිසි දවසක ලිඛිතව ලියන්න බෑ. එතකොට ලියන්න බැරි ලිඛිත නීතියක් ඔයාලා කොහොමද මේවා කරන්නේ?
මොකද්ද බලය? මට කියන්නේ මහජනයා ඡන්දයක් ගත්ත ඵලයට බලයක් නැහැ. නිකන් බොරු කතන්දර කතා කරන්න එපා. බලය තියෙන්නේ මේ හේරොත් රජුට මේ රටේ. දැන් ඉන්න 164 මහරජුරන්ට බලය තියෙන්නේ. නීති මේ මිනිස්සු නීති දැනුමකුත් නැහැ. කිසිම දැනුමක් නැහැ. එන එකතු වෙනවා කණ්ඩායම හොරු කණ්ඩායම ටික. එකතු වෙලා ඉවරලා මේ හදනවා මේ අපර මොකද්ද ඔකට කියනවා ඔය මම ඔය සම්බන්ධයෙන් මම කතා කරා ඔය බකින්හෑම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෘත්තික නීතිය සම්බන්ධ උගන්වන අයත් එක්ක ඒ කට්ටියත් කිව්වේ මේ අනේ අපි නම් කියලා නෑ මම ඇහුවා මේ ඔයාලා මේ නීතිය මොනවද උගන්වලා තියෙන්නේ කියලා මම කෙලින්ම ඇහුවා විශ්වවිද්‍යාලේ. අනේ නෑ අපි එහෙම දෙයක් නම් උගන්වලා නෑ. එතකොට මේ නීතිය ලිඛිතව ලියන්න පුළුවන් කියලා කියන්නේ. අනේ නෑ එහෙම දෙයක් උගන්වලා නෑ. එන කියන්නේ මේ ලිඛිතව ලියනවා කියලා. කොහොමද කරන්නේ? අසම්මත මම පස්සේ බැලුවා මම මේ මහාචාර්යතුමාලා සමාව ගත්තා. සමාවෙන මහාචාර්යතුමනි ඇත්තම ඔබතුමාලා උගන්වලා නැති බව මම ඒක පිළිගන්නවා. මෙන්න මේ විදිහට මේ කට්ටිය ලිඛිත ලියාගෙන මේ ඒව නීතිලු. ඒ මිනිසුන්ට එන අදහස් නීතිලු. ඒ කියන්නේ ඔයාලගේ අදහස් ඔයාලා ළඟ තියාගන්න. මට මම බය වෙන්නේ මිනිහ රජෙක් නෙමෙයි මූ. හොඳද? බොරු කරන්න ලැහත් වෙන්න එපා. හොඳද? බොරුව කරන්න ලැහත් වෙන්න එපා. මට අධිකරණයට ගෙනල්ලා මම රස්තිය අධිකරණය වැදන්න හැබැයි මෙහෙමයි. එහෙම වුණොත් ගත යුතු පියවර මේ හේරොත් රජුරු ගන්නවා. එච්චරයි. මේ බොරුව නම් කරන්න දෙන්නේ නැහැ. දේශපාලන විද්‍යාව විෂයත් නීතිය කියන එකත් මේ මගේ බුදුහාමුදුරුවන්ගේ ඒ සියලු સિદ્ધාන්තත් ඒ විදිහට යා යුතුයි. ඒවට පරස්පරතා දැක්වුවොත් තමන්ගේ අදහස් ගෙනල්ලා මෙතනට ක්‍රියාත්මක කරොත් ගත යුතු පියවර මොකක්ද කියන්නේ මේ හේරොත් රජුරු හොඳට දන්නවා. හැබැයි සර්ව සාධාරණව ගන්නෙ. හොඳද? ඒක නිසා තමන්ගේ හිතට එන අදහස් නීති කියන්න එපා. බොරු කතන්දර කතා කරන්න එපා. නීති කාටවත් සංශෝධනය කරන්න බෑ. නීති හදන්න බෑ. එහෙම නැති මේ හේරොත් රජුට හදන්න පුළුවන්. එහෙ නැත්නම් බුදුහාමුදුරු අම්මා තාත්තලා හදන්න පුළුවන්. ලෝකේ ප්‍රථම රජ පෙළපත. මේකේ ඉන්නේ මේ මොකද්ද? රජෙක් නැහැලු එහෙම එකක් නැත්තේ නැති වහලුන්ට නැත්තේ. හීනකුල හිඟන වහලුන්ට. උන්ට නැත්තේ. අද පොයේ දවසේ බොහොම කලකිරීමෙන් කතා කරන්නේ. පිස්සු. ඒක නිසා රටේ අපි නීතියක් ගැන කතා කරනකොට ඒ නීතිය ගැන තේරුම ගන්න. නීතිය ගැන තේරුම දන්නේ නැත්නම් නීතියක් ගැන කතා කරනවා. ඇයි මේ වගේ වැරදි වැඩ කරන්නේ? අනිත් එක නීති පීඨ නීති විශ්වවිද්‍යාල මොනවද දන්නේ මිනිස්සු ඉගෙන ගන්නෙ. මොකද්ද සහතිකක් දෙනවලු උපාධි කියලා. අපිට නම් ඔය මොකුත් නැහැ. අපේ උපාධියට සම කරන්න ඔය උපාධිත් හම්බ වෙන්නේ නැහැ. අපේ උපාධිය බොහොම ලෝකයේ තියෙන ඉහළම පිළිගත්ත උපාධි. රාජකීය විශ්වවිද්‍යාලය. ලංකාවේ රාජකීය විශ්වවිද්‍යාලය මොකද්ද? සීදලදා මාලිගාවට ගියාට පස්සේ ඔයාලට ඔය වැවට උඩින් තව ගොඩනැගිලි කීපයක් පේනවා සීදලදා මාලිගාවේ මගේ අර පුස්තකාලය වගේ. සීදලදා මාලිගාව මගේ පුස්තකාලය වගේ පුස්තකාලයක් හදලා තියෙනවා. ඔකට කියන්නේ මගේ මල්වතු මහා විහාරය. මේ අපේ නෙමෙයි